අයිබෝවන් ගුවන් අනතුරේ මරණ 279 තෙක් ඉහළට විමර්ශන වාර්තාව මාස 3කින් ඉන්දිය ගුවන් අනතුරින් සිදු මරණ සංඛ්‍යාව 279 තෙක් ඉහළ ගොස් තිබේ. එරට ගුවන් සේවා අමාත්‍යවරයා අනතුර පිළිබඳ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසුවේ ගුවන් අනතුර පිළිබඳ විමර්ශන මාස 3කින් අවසන් කොට සම්පූර්ණ වාර්තාවක් නිකුත් කරන බවයි. මේ අතර විමර්ශන අවසන් වන තෙක් එරට සියලු බෝයින් 787 මාදිලියේ ගුවන් යානා පියාසැඩි වලින් ඉවත් කර තැබීම සම්බන්ධයෙන්ද ඉන්දිය බලධාරීන් අවධානය යොමු කර තිබේ. එයා ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයින් 787 ඩ්‍රීම් ලයින් වර්ගයේ ගුවන් යානය පසුගිය 12 වෙනිදා අනතුරට ලක් වූයේ ලෝක ගුවන් ඉතිහාසයේ දරුණු කළු පැල්ලමක් සටහන් කරමින්. අහමදාබාද් ගුවන් තොටුපළ අසර බේ.ජේ. වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩා වැටි පිපිරීමට ලක් වූ ගුවන් යානයේ සිටි 242 දෙනා අතරින් 241 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණි. ගුවන් යානයේ සිටි එක් මගියෙක් පමණක් අනතුරින් දිවි ගලවාගත් අතර එය විස්මය දනවන සිදුවීමක් වුණි. යානය කඩා වැටුණු වෛද්‍ය විද්‍යාලයේ ගොඩනැගිල්ලෙහි සිටි සිසුන් පිරිසක්ද ජීවිතක්ෂයට පත් වුණේ අවස්ථාවන්ත ලෙසින්. මේ අනතුරින් පසු සොන්බුන් ගොඩක් වූ එම නිවාසිකාගාර ගොඩනැගිල්ලෙහි ගුවන් යානය කඩා වැටි දිවි අහිමි වූ සහ තුවාල වූ සිසුන් අනතුර සිදුවන මොහොතකට පෙර සිය දිව ආහාරය ගනිමින් සිට තිබේ. මිය ගිය පිරිස් අතරින් සියලු දෙනා පහේ දැඩි ලෙස පිරිසී එම මළ සිරුරු හඳුනාගත නොහැකි මට්ටමේ පැවතීම හේතුවෙන් සිරුරුවර අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා මගින්ගේ ඥාතීන්ගේ DNA සාම්පල ලබා ගැනීමට මේ වන විට සිදු කෙරේ. මේ වන විට 190 දෙනෙකුගෙන් පමණ සාම්පල ලබාගෙන ඇති බවද සඳහන්. අනන්‍යතාවයේ තහවුරු කරගත් මළ සිරුරු 7ක් ඥාතීන් වෙත බහර දී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ඇතැම් මළ සිරුර අවසන් කටයුතු ඊයේ දින සිදු කෙරිණි. මිය ගිය ගුවන් මගින්ගේ ඥාතීන් රැසක් මේ වන විට අහමදාබාද් වෙත පැමිණ ඇත්තේ මළ සිරුරු බහර ගැනීමේ අපේක්ෂාවෙන්. මේ වන විට ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ ගුවන් යානයේ අනතුරට හේතුව කුමක්ද යන්න ගැනයි. ඒ සඳහා කඩිනම් විමර්ශන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ගුවන් අනතුරින් පැය 28කට පසු යානයේ එක් කළු පෙට්ටියක් සොයා ගන්නට ඉන්දිය ගුවන් යාන අනතුරු පිළිබඳ විමර්ශන කාර්යාංශය සමත් වුණි. එමෙන්ම යානයේ දත්ත පටිගත කිරීමේ ඩිජිටල් යන්ත්‍රයක්ද විමර්ශකයන් සොයාගත් බව ඉන්දිය ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. විමර්ශන සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය ඇතුළු එරට තවත් විශේෂඥ කණ්ඩායමක් සහ එක්සත් රාජධානී ගුවන් විශේෂඥ කණ්ඩායමක්ද එක්ව සිටින බව සඳහන්. යානයේ තාක්ෂණික මෙහෙයුම් දෝෂයක් සිදුවීද නැතිනම් නියමුවන්ගේ දෝෂයක් සිදුවීද යන්න සොයා බැලන අතරේදී ත්‍රස්ත විමර්ශන කණ්ඩායමක්ද විමර්ශනය සඳහා එක්ව ඇත්තේ යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වූවාදැයි සෙවීමේ අරමුණි. මේ අතර ගුවන් අනතුර පිළිබඳ ඉන්දිය රජයේ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාව ඊයේ නවදිල්ලි නුවරදී පැවැත්වුණේ එරට ගුවන් සේවා අමාත්‍ය රාම් මෝහන් නායිදුගේ ප්‍රධානත්වයෙන්. මාස 3ක් තුර විමර්ශන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එහිදී සඳහන් කෙරුණි.